Hi friends, මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ හරියටම සපෝට් ලයින් එක රෙසිස්ටන්ට් ලයින් එකක් ගහගන්නේ කොහොමද කියලා. මේකට ලයින් එකක් කියන්නත් බෑ. සපෝට් ඒරියා එකක් රෙසිස්ටන්ට් ඒරියා එකක් කියලා. අපි එහෙම කියමු. මුලින්ම 6 ටයිම් ෆ්‍රේම් වල ඔයා දාගන්න වීක්ලි. වීක්ලි ඒවා ගොඩක් වැදගත්. ඒ කියන්නේ weekly daily 4 hour 1 hour එහෙම තමයි අපි ඇනලයිස් කරගන්නේ 1 hour වලට වැඩිය 1 hour අපි බලන්නේ එන්ට්‍රි එකක් ගන්න යද්දී මම සරලව ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔයාලා බැලුවොත් ඔයාලට තනියම ඇනලයිස් එකක් කරගන්න සපෝට් ලයින් ගහගන්න ඒ දේවල් කරගන්න පුළුවන්. හරිද? මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. දැන් අපි මේ දාගෙන ඉන්නේ වීක්ලි. මම ඉන්නේ මේ ට්‍රේඩින් view app එකේ. මේක මෙතන තියෙනවා daily weekly එහෙම කියලා. ඔයා මේ ටික් දාගෙන තියාගන්න ඔයාට අවශ්‍ය ටයිම් ෆ්‍රේම් වලට මම දාගෙන තියෙන මට අවශ්‍ය ටයිම් ෆ්‍රේම් ටිකට. මේකේ මේ එක ටූල් තියෙනවා. මේකේ තියෙනවා ඔය ෆිබොනාචි මේවා මම ඒවා ඉදිරියේදී කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. මේකේ තියෙනවා තව අයිටම් මේ හැම එකක්ම ඔයාලා පාවිච්චි කරලා බලන්න එහෙම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ලේසි. මේකේ ඔය ටෙක්ස්ට් දාන ඒවා මේවා තියෙනවා. හරි සරලව වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයා මේ ලයිව් මාකට් එක පේන්නේ නැති වෙන මාකට් එක ටිකක් මෙහෙට කරලා දාගෙන මෙන්න මෙතනට ගිහිල්ලා හරිද මෙන්න මෙතනට ගිහිල්ලා මේකෙන් දාගන්න මේ ලයින් chart එකට හරිද ඔයා සරලව දැන් මේ අපි ඉන්නේ weekly එකේනේ මෙන්න මේකට ගිහිල්ලා මේකේ තියෙනවා මේ path tool කියලා මේකේ ගහගන්න මේ ලොකු movement වලට මෙතන ඉඳන් ගහගන්න දැන් මම ඉන්නේ BTC කියන chart එකේ MEXC එකේ මෙන්න මෙතන ඉඳන් මේ ලොකු මූවමන්ට් වලට විතරයි ඒවා ගහගන්නේ. හරිද? මේක මෙතන ඉඳන් මෙතනට ගැහුවේ නැති වුණාට කමන්නේ. මෙන්න මේකට ගහගත්තා, මේකට ගහගත්තා. ආයෙ මේකට ගහගත්තා. මෙතනින් ඔහොම නවත්තන්න. මෙතනින් මෙතනටම ගහගන්නකො. ඔහොම ගහගත්තා. හරිද? ඊට පස්සේ මෙන්න මේකට ගිහිල්ලා මේ horizontal line කියන එක අරගෙන මෙන්න මේ wick එකට ගහන්න. ආයේ මේකටත් ගහන්න. ආයේ මේකට නම් නැති වුණත් කමන්නේ. ආයේ මෙතනට ගහන්න. හරිද? live market එකට උඩින් තියෙන ඒවා resistance line, live market එකට යටින් තියෙනවා support line. හරිද? දැන් මේක weekly නේ. මම template දාගෙන තියෙන්නේ මේ ඔක්කොටම. හරිද? template දාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට template දාගන්න. දැන් මේක live market එකට යටින් තියෙන හින්දා weekly support එක. එතකොට ඒක weekly support කියලා දාගන්නවා මේකට. හරිද? ආයේ මෙතනට මේකත් weekly support එකක්. මේකත් break කරන් උඩට ගිහිල්ලා තියෙනවා නම් මේකත් weekly support එකක් වෙන්නේ. එතකොට හරිද? ඔහොම සරලව දාගත්තා. resistance එකක් නැහැ. මොකද මේකේ all time high එක BTC වල මේ break කරලා උඩට ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේක අපි support එකක් විදියට නෙමෙයි all time නෑ මෙතන all time high එක තියෙන්නේ. මේක දැන් සරලව ඔහොම දාගමුකෝ අපි. ඊට පස්සේ මේක අයින් කරන්න. මේක අයින් කරලා ඊට පස්සේ ආයෙ දාගන්න candle chart එක. මෙන්න මේක දාගෙන බලන්න මේ තැන්වල
3 පාරකට වැඩිය ටෙස්ට් කරලා තියෙනවාද කියලා. මෙතන හොඳයි. මේක හොඳ ලෙවල් එකක්. මේක නම් ඒ හැටිම හොඳ එකක් විදිහට ගන්න බෑ. ඒක නිසා මේක අයින් කරමු. මේක පසු කාලීනව හොඳ වෙන්න පුළුවන් BTC ආයි වැටුණොත්. දැන් මේක තමා තියෙන්නේ වීක්ලි සපෝට් එකක් විදිහට දැනට. හරිද? මේක දැන් all time high එක විදිහට තමයි අපිට ගන්න වෙලා තියෙන්නේ. මේක all time high එක විදිහට ගත්තොත් බ්‍රේක් කරලා නෑ ඒක. මෙන්න මේක. හරිද? තැන් තුනකට ටච් වෙලා රිවර්ස් වෙලා තියෙනවා. එතකොට වීක්ලි වලින් එතන රිජෙක්ට් වෙලා තියෙනවා. හරිද? එතකොට මේක අපි සපෝට් එකක් නෙමෙයි රෙසිස්ටන්ට් එකක් විදිහට ගත්ත හැකි. මේක අපි all time high එක කියලා දාගමු. මෙහෙම දාගත්ත මේක all time high එක විදිහට. එතකොට අපි දැන් මේ වීක්ලි ඉන්නේ. වීක්ලි කියන්නේ සතියක්. මේක කැනලයක් හැදෙන්න සතියක් යනවා. හරිද? එතකොට අපි ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ඇනලයිස් කරගන්න බෑනේ මුලින්ම. පොඩි ටයිම් ෆ්‍රේම් එක දැන් ওই ටික ගහලා තියාගන්න ඕන නැතුව යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි ඩේලි එක තමයි බලන්න ඕන. හරිද? දැන් ඩේලි එකත් මේ බලන්න ඕනේ මොකද වීක්ලි ඩේලි කියන්නේ එකටම වැඩ කරනවා. ඉතින් හරිද? මේක වීක්ලි විදියට ගමුකෝ අපි. එතකොට මෙන්න මෙතන මේක වෙනස් වුණාද? හරි කමන්න ඒක. අපි දැන් මේක මෙතන දැන් අපි ඩේලිනේ 4 hour දාගන්න. අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න 4 hour තමයි අපි මේවා කරගන්න ඕනේ. හරිද? ආයෙ අපි 4 hour එකෙත් දාගන්නවා පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. හරි. ඒ කියන්නේ මෙහෙම මාකට් එක ආපස්සට මේ ලයිව් මාකට් එක පේන්නේ නැති වෙන්න රිවර්ස් කරා. මෙන්න මෙහෙම හදාගත්තා. මේකේ ඒ කියන්නේ ලොකු මූවමන්ට් ටික. හරිද? අපි අර විදියට මෙහෙම පාත් ටූල් එකකින් ගහ ගන්න ඕනේ. හරිද? මෙතන ඉඳන් ගහමු. මෙතන ඉඳන් මෙතනට 1යි. ආයෙ මෙතනට 1යි. ආයෙ මෙතනට 1යි. ඔය විදියට ගහගත්තා. එතකොට එන්නේ මේ තැන්. මේක ළඟ මේ තැන් දෙකක් තියෙනවනේ ඒක මැද්දෙන් ගහ ගන්න. හරිද? නෑ මේ මෙතනට මෙතනට. ඔව්. මේ දෙක මැද්දෙන් ගහගත්තා ගැටලුවක් එන්නේ නැහැ චුට්ටක්. හරිද? sorry 4 hour නේ. 4 hour වල අපි ගහගන්නේ මේ සපෝට් ලයින් නෙමෙයි සපෝට් බොක්ස් ගහ ගන්නවා. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. සපෝට් බොක්ස් එකක් ගන්න. ඒ කියන්නේ සපෝට් ලයින් ගහන්නේ සමහර අය සපෝට් ලයින් ගහනවා. මම නම් සපෝට් ලයින් ගහන්නේ මෙන්න මේ වික් එක ඇල්ලුවා, මේ වික් එක ඇල්ලුවා. ගැහුවා මෙතනට සපෝට් බොක්ස් එක. ඒකට ටෙම්ප්ලේට් දාගෙන තියෙන්නේ සපෝට් බොක්ස්. sorry ඒක resistance box එකක්. live market එකට යටින් තියෙන එක resistance box එකක් වෙන්න ඕනේ. එතකොට හරියද? live market එකට උඩින් තියෙන හින්දා ඒක resistance එකක්. හරිද? හොඳට මතක තියාගන්න live market එකට උඩින් තියනවා කියන්නේ ඒක resistance එකක්. live market sorry live market එකට උඩින් තියනවා කියන්නේ resistance එක. live market එකට යටින් තියනවා කියන්නේ support එක. හරිද? ආයේ මෙතන මෙන්න මෙතනත් වැඩ කරලා තියෙනවානේ. මෙතනත් ගහ ගන්නවා සපෝට් බොක්ස් එකක් විදිහට. මෙන්න මේ කෑල්ලම ගහ ගන්නවා. මේක සපෝට් බොක්ස් එකක් එතකොට. හරිද? එතකොට මෙතන වීක්ලි සපෝට් එකකුත් තියෙනවා. හරිද? ආයේ මේක කොළ පාට වුණා. එතකොට ආයේ ඔයාලට මේක දැන් ඊට පස්සේ ඔයාලා ආයි කැනල් chart එක දාගෙන බලන්න ඕනේ
මේ තැන්වල මේ ගොඩක් ටච් වෙලා රිවර්ස් වෙලා තියෙනවද ටච් වෙලා බම්ප් වෙලා තියෙනවද ඒ තැන් බලන්න ඕනේ 3 පාරක්. හරිද? මේ හැමතැනම එහෙම වැඩ කරලා තියෙනවා. මේ zone එක හොඳ key level එකක්. හරිද? එතකොට ආයෙ දැන් අපිට ට්‍රේඩ් කරන්න දැන් ලයිව් මාකට් එකට ළඟින් අපි කියලා හදා ගන්නව නේද? ඒවා ඒ තැන් තමයි අපි ලොස් වෙන්න ගොඩක්ම හේතුවක් වෙන්නේ. ඒක නිසා අපි දැන් මේක ට්‍රේඩ් කරන්න ඔය ඉන්ඩිකේටර් ඒවා මේවා ගොඩක් දේවල් භාවිතා කරලා තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. හරිද? මම ඔයාලට සරලව පෙන්නුවේ සපෝට් ලයින් එක රෙසිස්ටන්ට් ලයින් එක ගා ගන්න විදිය. හරිද? දැන් මෙතන මේක all time high එකනේ. එතකොට ඒක එතනින් දැන් මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. හරිද? මාකට් එක මෙතනින් ස්ට්‍රක්චර් එකත් බ්‍රේක් කරලා තියෙනවා. නෑ බ්‍රේක් කරලා නෑ. දැන් මෙතනින් ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරා නම් මේ මාකට් එක රිවර්ස් වෙනවා කියලා ඉවරලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරා කියන්නේ මාකට් එක ඒ කියන්නේ බයි සයිඩ් එකට තිබ්බ මාකට් එක සෙල් සයිඩ් එකට හැරෙනවා කියන එක. හරිද? මෙතන බ්‍රේක් කරලා නැහැ මේක පවා කැනල් එකෙන් බ්‍රේක් කරලා නැහැ ටච් කරලා ආය ආපස්සට යනවා. ඒ කියන්නේ තාම මේක බයි පැත්තේ තියෙන්නේ. හරිද? මේ කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවා මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියන එක මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒක ඔයාලට ඒ කලින් වීඩියෝ එක බලලා ඒක ඉගෙන ගන්න පුළුවන්. මේ සරල සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් ගහන්න ඕම තමයි හරි විදිය. හරිද? මේ විදියට තමයි ගහන්න මේ බොක්ස් ගහන්න. මේ බොක්ස් එක ඇතුලේ තියෙද්දි අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. මේක බ්‍රේක් කරන පැත්තට තමයි අපි බලලා කන්ෆර්මේෂන් අරගෙන ට්‍රේඩ් කරන්න ඕනේ. මේ බොක්ස් එක මෙතනින් දැන් මේක සපෝට් එකක් නේ දැන්. මෙතනට මාකට් එක මූව් වෙනවා. හරිද? මූව් වුණාට පස්සේ මෙතන මේ මාකට් එක මේ කොන්සොලිඩේට් වෙලා මාකට් එක ඩිරෙක්ෂන් එකකට හැරෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කන්ෆර්මේෂන් එකක් අරගෙන ට්‍රේඩ් කරන්නේ. මෙතනට මාකට් එක ආවා කියලා මෙතනින් ට්‍රේඩ් කරන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා RSI දාලා RSI ඉන්ඩිකේටර් එකේ බලලා මොනවා හරි ඩයිවර්ජන්ස් එකක් තියෙනවද කියලා බලලා කැනල් පැටර්න් බලලා මේ කැනල් වලින් කන්ෆර්මේෂන් බලලා ගොඩක් දේවල් අරගෙන තමයි එන්ට්‍රි එකකට අපි මේ යන්නේ. හරිද? දැන් ඔයාලට මට සරලව කියලා දෙන්න ඕනේ උනේ මෙන්න මේ ටික සපෝට් එකක් ගහගන්න හරි විදිය. ගොඩක් අය මේ වීක් වලට මේ වීක් වලට මේවට සපෝට් කියලා වෙලා දානවා. ඒව සපෝට් නෙමෙයි ඇත්තටම. මේවා තමයි හොඳම කී ලෙවල්. මේවා තමයි හරි කී ලෙවල් එකක් ගහගන්නේ. 4 hour වල අනිවාර්යෙන් zone එකක් ගහගන්න. ඉරි කෑලි ගහන්න එපා. ඔයාගේ ඇනලයිස් එක පුළුවන් තරම් ක්වොලිටි කරන්න. එතකොට ඔයාලට පැහැදිලිව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මට ඉතින් මේකේ කියලා දෙන්න තියෙන්නේ ওই ටික තමයි. ඊට අමතරව ඉතින් ඉන්ඩිකේටර් සම්බන්ධව කතා කරන්න ගත්තොත් ගොඩාක් ඉන්ඩිකේටර් නම් තියෙනවා. මම ගොඩක් යූස් කරන්නේ මෙන්න මේකයි. කනෙක්ෂන් පොඩ්ඩක් අවුල්. ඒකයි වෙලා යන්නේ. RSI එකයි මෙන්න මේකයි මේ බුලින්ජර් බෑන්ඩ් මෙන්න මේකයි. ඔය දෙක විතරයි මම ඉන්ඩිකේටර් විදිහට යූස් කරන්නේ. මේ දෙක සම්බන්ධව වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒක පොඩ්ඩක් පැහැදිලි මදි ඇති ඔයගොල්ලොන්ට වොයිස් එක මගේ. මේ දෙක සම්බන්ධත් වීඩියෝ එකක් මම පැහැදිලි කරන්නම්. මේ වීඩියෝ එකේම සරලව පැහැදිලි කරන්නම් ඔයාලට. ඒ කියන්නේ මේ දෙක කොහොමද යූස් කරන්නේ කියලා. දැන් මෙතන මේක යූස් කරන්නේ මෙහෙමයි. හරිද? RSI එක මම ගොඩක්ම ගන්නෙ ඩයිවර්ජන්ස් බලන්න. හරිද?
මෙන්න මෙතන මේ මෙතනයි මෙතනයි. ඒ කියන්නේ මාකට් එකේ මෙතනයි මෙන්න මෙතනයි මෙන්න මෙතනයි මෙන්න මෙතනයි. මේ පේනවා RSI එකෙන් පල්ලෙහාට තියෙන්නේ මේකෙන් මාකට් එකෙන් උඩට තියෙන්නේ. එතකොට මෙතන ඩයිවර්ජන්ස් එකක් වෙලා තියෙන්නේ. හරිද? මෙතනත් එහෙමයි. ඒ කියන්නේ ඩයිවර්ජන්ස් එක කියන්නේ සරලව වෙනස්කමක්. එතකොට අපිට කන්ෆර්මේෂන් එකක් එනවා මෙතන මේකෙන් මාකට් එකේ මේකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මේ රිවර්ස් වෙන්න පුළුවන් කියලා. හරිද? බුලින්ජර් බෑන්ඩ් එකත් ගන්න එහෙම. බුලින්ජර් බෑන්ඩ් එකත් මෙන්න මේ උඩ ලයින් එක මේ බෑන්ඩ් එකට කියනවා අපර් බෑන්ඩ් එක ඔය මොකක් හරි කියනවා. එච්චර මේ ඕනේ නැහැ. සරලව ඔයාලා ගන්නකො මේ උඩ ඉරයි යට ඉරයි කියලා. මේකේ මේ උඩ ඉරත් වදින්න ඕනේ. හරිද? මම ගන්න එහෙම. මේකේ උඩ ඉරටත් ගිහිල්ලා RSI වලත් මේ විදිහට ඩයිවර්ජන්ස් එකක් හැදිලා උඩ ඉරටත් ගිහිල්ලා මේක හොඳ කී ලෙවල් එකක තිබ්බොත් ඒ කියන්නේ මේ වගේ සපෝට් සෝන් එක මේ වගේ තැනක මේම තැනක තිබ්බොත් මේ දේවල් දෙකක් තිබ්බොත් මෙතන කැනල් එකකින් කන්ෆර්මේෂන් එකක් තිබ්බොත් වඩාත් හොඳයි. ඒ කියන්නේ කැනල් කන්ෆර්මේෂන් උත් බලලා මාකට් එක මෙතනින් බ්‍රේක් වෙනවා වගේ කියලා තේරුණොත් මෙතනින් හොඳ එන්ට්‍රි එකකට මේ අපිට යන්න පුළුවන්. මෙතන ඉඳන් ගත්තොත් මෙතනින් දැන් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. මේ කැනල් එකෙන් බ්‍රේක් කරලා මෙන්න මේ කැනල් එකේ ඉඳන් ගත්තොත් හරිද? දැන් මේ මෙතනින් බ්‍රේක් කරා මේ බලලා ඉවර වෙලා පොඩි ටයිම් ෆ්‍රේම් එකක් බලලා ඉවර වෙලා ඒ කියන්නේ අපි දැන් මේක මේ කැනල් එකෙන් මේක මේ ස්ලෝ වුණා කියලා නෑ. මෙතන බලලා ස්ටොප් ලොස් එක සාමාන්‍ය ගානකට තියලා ලෙවරේජ් අඩු කරලා මේ අපිට ටාගට් කරන්න පුළුවන් මේ වගේ තැන්. මේ මෙතනටම ටාගට් කරුව හැකි මේකම. ටාගට් පැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ තැන්වල ලික්විඩිටි තියෙනවා. මේ තැන්වලට අනිවාර්යෙන් මාකට් එක මුවෙන මේ වික් තියෙන්නේ. මේ තැන්වල ලික්විඩිටි තියෙනවා. ඒ තැන්වලට එනවා. දැන් මේක ස්ට්‍රක්චර් එක මෙතනින් මේ චොච් එකක් දුන්නා නම් ඒ කියන්නේ මේ කැරක්ටර් එක මේක යන මේවා එක චේන්ජ් වුණා නම් මෙතනින් අපිට හොඳ මේ එන්ට්‍රි එකකට ගන්න පුළුවන්. මෙතන මේ කන්ෆර්මේෂන් අරගෙන බලලා මෙතනින් හොඳ කන්ෆර්මේෂන් එකක් අරගෙන එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ දෙක මම ඔයාලට සරලව පෙන්නුවේ. මේ දෙක යූස් කරන විදිය මම යූස් කරන්නේ නම් එහෙම තමයි. මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තියෙන දැනුම තමයි ඉතින් මම ඔයාලා එක්ක බෙදාගන්නේ සරලව. මේ ඔයාලා try කරලා බලන්න මං කියන්නේ. try කරද්දී ඔයාලටම තේරෙයි මං කිව්ව දේ හරිද වැරදිද කොහොමද කියලා ඉවර වෙලා. මේ අනිවාර්යෙන් දැන් RSI වල මෙහෙම ඩයිවර්ජන්ස් එකක් හැදුනා කියලා මේ කැනල් එක මෙතන මේ බ්‍රේක් කරන් ඒ කියන්නේ මේ කැනල් එකෙන් කැනල් වලින් කන්ෆර්මේෂන් එකක් එන්න නැතුව නිකන් ට්‍රේඩ් වලට මේ එන්ට්‍රි ගන්න එපා. මේකත් බලලා RSI ඩයිවර්ජන්ස් එකත් බලලා ඒ ඔක්කොම බලලා ට්‍රේඩ් එකක් ගත්තොත් කොයි වෙලාවකවත් ලොස් වෙන්නේ නැහැ. ඉවසීම තමයි ඉතින් තියෙන්න ඕන හොඳම දේ. ඉවසීමයි අනිවාර්යෙන් ඔයා කොලයක් අරගෙන ලියාගෙන ඔයාගේ කන්ෆර්මේෂන් 3ක්වත් අඩුම එන්ට්‍රි එකකට අපි එන්ට්‍රි එකක් ගන්න කලින් මේ දෙකයි ආයි කැනල් එකයි තිබ්බනම් හොඳටම ඇති. කොලයක් අරන් ලියාගන්න ඔයාගේ මේ කන්ෆර්මේෂන් ටික් දාගන්න. මේ කන්ෆර්මේෂන් 3ක් තියෙනවද කියලා ඉවරලා කන්ෆර්මේෂන් 3ක් තියෙනවා ඔයාගේ එන්ට්‍රි එක ගන්න. බය නැතුව. ඔයාගේ ටාගට් වලට යනකම්ම මේ එන්ට්‍රි එක ඔයා ගන්න ට්‍රේඩ් එක රන් කරන්න. එහෙනම් ගුඩ් බයි. පැහැදිලි නැත්නම් මේ වීඩියෝ එක
කමෙන්ට් එකක් හරි දාන්න ඔයාලට දැනගන්න අවශ්‍ය මන් දන්න සියලුම දේ මම ඔයාලට මගේ channel එකෙන් බෙදා ගන්නවා. එහෙනම් සෙට් වෙමු next video එකේ.